ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම බුදු සරණයි ඔයාලා හැමෝටම. ඉතින් මම ආදා විශේෂ පණිවිඩයක් අරගෙන ඉතින් ජූනි මාස 27 වෙනිදා මත්තල අංගීරස බුදුගින මහා සෑ මළුවට ඔයාලා හැමදෙනාම යන්න ඕනේ. මොකද එදා ඉඳන් පුරා දින 7ක් පුරාවට එතන උතුම් ධර්මවස්තු තැන්පත් කිරීමේ මහා පූජෝත්සවය පැවැත්වෙනවා. ඉතින් අපේ කටනෝරුවේ සිරිධම්ම හාමුදුරුවෝ ධර්ම දේශනා පවත්වනවා ජූනි මාස 27 වෙනිදා හවස 7ට. ඉතින් උන්වහන්සේ දැක බලා ගැනීමට උන්වහන්සේගේ බණ දේශනා ශ්‍රවණය කිරීමට කැමති හැමෝම අනිවාර්යෙන් ජූනි මාස 27 වෙනිදා දවල් 2 වෙද්දී යන්න මත්තල අංගීරස විහාරයට. ඉතින් මේ ගැන මට වඩා සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් අපේ හාමුදුරුවෝ කරලා තිනවා. ඉතින් මේ වීඩියෝ එක බලන්න ඔයාලා හැමෝටම ඒට ආරාධනා කරන අපේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි සියලු දෙනාටම. පින්වතුනි, සම්බුද්ධ ශාසනයේ ලංකාව තුල වර්තමානයේ ඉදිවන දැවැන්තම විහාර කර්මාන්තයේ යුගයේ මත්තල අංගීරස මහා සෑ රදුන්ගේ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ උතුම් පින්කම ජුනි මාසේ 27 වෙනිදා පස්වරු 2ට සිද්ධ කිරීමට නියමිතයි. පස්වරු 4ට පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම මහාමුදුරන් වහන්සේ වන මගේ ධර්මදේශනාමය පින්කමක් පැවැත්වෙනවා. මේ ජුනි මාසේ 27 වෙනිදායෙන් පටන් ගන්න පින්කම් මාලාව පින්නතුනි දින 7ක් පුරාවට ධර්මදේශනා පැවැත්වෙනවා. විශේෂයෙන් මම මේ පණිවිඩය ලංකාවේ ඉන්න සියලු දෙනාට සිහිපත් කරන්න කල්පනා කරේ මේක සුවිශේෂී පින්කමක්. දින 7ක් පුරාවටම අපේ පෙර රජවරුන්ගේ දවස ධාතුන් වහන්සේලා තැන්පත් කර යම්සේද චෛත්‍ය රාජානන් වහන්සේලා තුල එලෙසම සිද්ධ වෙන දැවැන්ත පින්කමක්. මේ කටයුත්තට සම්බන්ධ වී දෙලොව සුගතිය සලසා ගන්නා හැටියට මම බොහොම ඕනෑකමින් මතක් කරනවා. තෙරුවන් සරණයි. හැමෝටම පණිවිඩය පැහැදිලි කරනවා හිතනවා. අපේ ස්වාමීන් වහන්සේ කිව්ව පරිදි මේක තවත් එක් පින්කමක් නෙමෙයි. මේක මහා නුභා සම්පන්න මහා පිරිත් ගොඩක් එකතුවක්. දින 7ක් පුරාවට මේ පැවැත්වෙන දින 7 පුරාවට ඔයාලට යන්න පුළුවන් නම් තාමත් වටිනවා. ඉතින් හැමෝම සහභාගී වෙන්න බලන්න. අපේ හාමුදුරුවෝත් ඉන්නවා. ඉතින් මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න මගේ channel එක subscribe කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.